එමාට බය තිබුණේ ශිහාන් ගැන. ඒ කියන්නේ එමාට පොඩි බයක් තියෙනවා. ශිහාන් රණජීව ඔය පාර මොන වගේ පැත්තකට හැරෙයිද කියන එක. ඒ කියන්නේ ඉදිරියට නීතිය හමුවට යන බිමල් එමාව අත්අඩංගුවට ගන්න වැඩ සලස්වනවා. ඒ ඉතින් බිමල්ට අපකීර්තියක් සිද්ධ වුණා කියලා. ඒ විතරක්ම නෙමෙයි එමාට ලොකු ගානකුත් ඉදිරියේදී බිමල්ට ගෙවන්න වැඩ සැරසෙන්න බොහෝ වෙලාවට ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් අනිවාර්යෙන්ම එමාට පිහිටකට ඉන්නේ රණජීව ශිහාන් නැරෙන්න වෙන කොයිම පිහිටක්වත් එමාට නැති වෙනවා. එනිසා ඉතින් මේ වෙලාවේ එමාට ශිහාන් රණජීව කියන්නේ ගැලවුම්කාරයෙක්. හැබැයි ඉතින් එමාට තව සැකයක් තියෙනවා. මොකද ඉදිරියේදී එමාව පාවා දෙන්නේ ඒ ළඟම හිටිය අය කියලා කලින් එමා මතක තියාගෙන හිටියේ. නමුත් ඉතින් මේ වෙද්දී කතන්දරේ වෙනස් වෙලා. ඒකයි එමාට හැමතිස්සෙම රණජීවලාට යටින් ගේම් එකක් දෙන්න මතක් වෙන්නේ. එනිසා ඉතින් අද අපි වීඩියෝවේදී කතා කරන්නේ එමා මේ පලිය පිටත් කරන්නේ කොයි ආකාරයටද? එහෙම වුණොත් සයාන්ට මොන වගේ කරදරයක්ද සිද්ධ වෙන්නේ? මේ හැම දෙයක්ම අද අපි වීඩියෝවේදී කතා කරනවා. එනිසා අපේ නාලිකාවත් එක්ක දිගටම රැඳී සිටින්න. ඔබ අපේ නාලිකාවට තවමත් අලුත් කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එවිට අපි දිනපතාම ගේන වීඩියෝ ඔබට පහසුවෙන්ම නැරඹීමට හැකියාව ලැබේවි. ලනල්ට පහර දීම කරලා එමා එතනින් පිටත් වෙනවා. පස්සේ ඉතින් ආයෙත් සැරයක් එමා කල්පනා කරනවා. කොයි වෙලාවෙ හරි එමාට හිරියට යන්න සිද්ධ වුණොත් උසාවියෙන් මන්ති මුදලක් ගෙවන්න එමාට කිව්වොත් ඒ මුදල් හොයාගන්නේ කොහෙන්ද? ඉතින් මේ දේවල් ගැන හිතලා ඉදිරියේදී අපිට බලාගන්න පුළුවන් ශිහාන්ගෙන් ලොකු මුදලක් ඉල්ලනවා එමා. පස්සේ ඉතින් ශිහාන් මේක වදයක් කියලා හිතලා එමාට ශිහාන් තර්ජනය කරනවා. ඒ කියන්නේ ඉදිරියේදී එමාව පොලිසියට අහු කරන්න උදව් කරනවා කියලා. හැබැයි ඉතින් ශිහාන් එමාව බය කරන්න තමයි ඒ විදිහට කියන්නේ. මොකද ශිහාන් හිතනවා එමාව ඉදිරියේදී ලොකු වදයක් වේවි කියලා. කොහොම හරි ඉතින් එමා ඊට පස්සේ තීරණයක් ගන්නවා. ඒ කියන්නේ එමා හිතනවා ලයනල්ට කරපු දේම ශිහාන්ටත් කරන්න. ඒ කියන්නේ ඉදිරියේදී අපිට බලා ගන්න පුළුවන් එමයි රණජීවලයි අතරේ ලොකු ෆයිට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ දේවල් මේ විදිහට සිද්ධ වුණොත් එමාගේ කණ්ඩායමක් දාලා ශිහාන්ට පහර දීමකුත් කරන්න බැරි නැහැ. කොහොම වුණත් ඉතින් අපි බලමු ඉදිරියේදී මේ දේවල් මොන පැත්තට හැරෙවිද? එමාට හිරේ යන්න සිද්ධ වේවිද කියන එක.